ඔබ දන්නවාද අපේ රටේ වියලි කලාපේ වැටවල් අස්සේ හෙදෙන එක පුදුම වැල් වර්ගයක් තියෙනවා. ඒකේ කොලයක් හපලා ඔබ සීනි ටිකක් කෑවොත් ඔබට ඒකේ පැණි රස පොඩ්ඩක්වත් දැනෙන්නේ නැහැ කියලා. මේ පුදුම ශාකය තමයි මස් බැත්ත. අද ලෝකයේම දියවැඩියාවට එරෙහිව සොයාගත් ප්‍රබලම ස්වභාවිකාවයක් විදිහට මේ මස් බැද්ද හඳුන්වන්න පුළුවන්. විද්‍යාත්මකව ජිම්නෙමා සිල්වෙස්ටර් ලෙස හඳුන්වන මස් බැද්ද දේශීය වෛද්‍ය විද්‍යාවේදී හඳුන්වන්නේ මදුනාශිනී කියන නමින්. ඒ කියන්නේ පැණි රස නසන්නා යන්නයි. හින්දි භාෂාවෙන් ගුරුමාර් කියලත් දෙමළ භාෂාවෙන් සිරුකුරින්ජන් කියලත් මේ හඳුන්වනවා. ලංකාව ඉන්දියාව වගේම අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාවෙත් මේ ශාකය දකින්න ලැබෙනවා. විශේෂයෙන් ලංකාවේ මුනරාගල, වැල්ලවාය, පදවිය, නිකවැරටිය වගේ ප්‍රදේශවල මෙය බහුලයි. හැබැයි ඔබ දන්නවද මේ වටිනා ශාකය වඳ වීයාමේ තර්ජනයට ලක් වෙලා තියෙන නිසා දැන් මෙය ලෝක රතදත්ත පොතටත් ඇතුළත් කරලා තියෙන්නේ. මස් බැද්දේ තියෙන සුවිශේෂීම දේ තමයි එහි අඩංගු ජිම්නෙමික් ඇසිඩ් කියන රසායනය. ඔබ මස් බැද්ද කොලයක් හැපුවොත් ඔබේ දිවේ පැණි රස හඳුනා ගන්නා සෛල తాවකාලිකව අක්‍රිය වෙනවා. මේ තත්ත්වය විනාඩි 20ක ඉඳන් පැය 2ක් දක්වත් සමහර විට පැය 12ක් වුණත් පවතින්න පුළුවන්. මේ නිසා පැණි රස කෑමට තියෙන දැඩි ලෝභකම පාලනය කරන්න මෙය කදිම විසඳුමක්. මස් බැද්ද ශාකය මගින් ශරීරයේ සීනි මට්ටම පාලනය කරන්නේ ඉතාමත් සුවිශේෂී විද්‍යාත්මක ක්‍රියාවලියක් හරහායි. මෙහි ප්‍රධාන වශයෙන්ම ක්‍රියා කරන්නේ එහි අඩංගු ජිම්නෙමික් ඇසිඩ් නැමැති සක්‍රිය රසායනික සංයෝගයයි. ඒ ප්‍රධානාකාර දෙකකින් ශරීරයට බලපෑම් කරනවා. පළමුවෙන්න සීනි අවශෝෂණය අවහිර කිරීම. ජිම්නෙමික් ඇසිඩ් වල අණුක ව්‍යුහය ග්ලූකෝස් අණුවකට බෙහෙවින් සමානයි. ඔබ ආහාර ගත් පසු කුඩා බඩවැල් මතු පිට සීනි අවශෝෂණය කර ගැනීමට තිබෙන ග්‍රාහක මෙම ජිම්නෙමික් ඇසිඩ් මගින් කලින්ම වසා දමනවා. මේ නිසා ආහාරයේ අඩංගු සීනි රුධිරයට උරා ගැනීම සැලකිය යුතු ලෙස සීමා වෙනවා. දෙවන්න අග්න්‍යාශයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම. මස් බැද්ද මගින් අපේ අග්න්‍යාශයේ තිබෙන බීටා සෛල උත්තේජනය කරන බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. මෙම බීටා සෛලවල වගකීම වන්නේ ශරීරයට අවශ්‍ය ඉන්සියුලින් නිපදවීමයි. මෙම සෛලවල ක්‍රියාකාරීත්වය සහ පුනර්ජනනය උත්තේජනය කිරීම හරහා ස්වභාවිකවම ඉන්සියුලින් ශ්‍රාවය වැඩි කර රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පාලනය කිරීමට මස් බැද්දට හැකියාව පවතිනවා. එහිනම් අපි මේ මස් බැද්ද ශාකය පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු. ක්‍රම දෙකක් තියෙනවා. නැවුම් මස් බැද්ද කොළ දෙකක් දිනකට වරක් හපා යුෂ ගිලීම. එහෙම නැත්නම් මස් බැද්ද කොළ සෙවනේ වියලා කුඩු කරලා තේ හැන්දක් උණු වතුරට දාලා තේ එකක් විදිහට පානය කිරීම. විශේෂයෙන්ම ජපානය වැනි රටවල මේ මස් බැද්ද තේ ජිම්නෙමාටි ඉතාමත් ජනප්‍රියයි. අතීතයේ ගැමියන් සර්පයෙක් දෂ්ට කළාම විෂ ඉවත් කරන්නත් මස් බැද්ද පාවිච්චි කළා. ඒ වගේම ඇදුම, කැස්ස වගේ සෙම් රෝගවලටත් අක්මාවේ රෝගවලටත් මෙය ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බව පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. අපේ රටේ තියෙන මෙවැනි වටිනා සම්පත් ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඔබත් දියවැඩියාවෙන් පීඩා විඳින කෙනෙක් නම් හෝ පැණි රස කෑමට දැඩිව ඇබ්බැහි වූ කෙනෙක් නම් මස් බැද්ද කියන්නේ ඔබට සොබා දහමෙන් ලැබුණු වටිනා ටැග්ගක්. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක මිතුරන් අතර share කරන්න.